අපරාධ විමර්ශනයේ සත්‍යයේ මුද්‍රාව ගියවර වැඩසටහනින් අපි ඔබ සමග සාකච්ඡා කරනු ලැබුවේ අපරාධ විද්‍යාවේදී භාවිතා කරනු ලබන අපරාධ සාක්ෂි හොයා ගැනීම සඳහා භාවිතා කරනු ලබන ප්‍රධාන විෂය ධාරාවක් වන අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳවයි. ගියවර වැඩසටහනින් අපි ඔබ සමග අධිකරණ විද්‍යාව කියන්නේ මොකක්ද, මොන වගේ හේතු මතද යොදා ගන්න යන්න පැහැදිලිව සාකච්ඡා කරනු ලැබුවා. අද අපි සූදානම් වන්නේ ඔබේ දැනුම සහ ආශාවට සහ ඔබගේ බුද්ධි මට්ටම ඉහළ නැංවීම සඳහා මෙම අපරාධ විෂය සඳහා අධිකරණ වෛද්‍ය විද්‍යාව යොදාගත් සුවිශේෂී නඩු විභාග කිහිපයක් නැත්නම් සුවිශේෂී අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කර විසඳනු ලැබූ ප්‍රධාන සිද්ධි කිහිපයක් ඔබ වෙත ගෙනීමටයි. එහෙනම් දිගටම අප සමග රැඳී සිටින්න. මේ අපරාධ විද්‍යාවේ හැරවුම් ලක්ෂ්‍ය අපරාධ විමර්ශකයෝ නාලිකාව. අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන සාකච්ඡා කිරීමේදී අධිකරණ විද්‍යාව විශාල පැතිකොඩවල් ගොඩකට කැඩිලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී අපරාධ විමර්ශනය සඳහා යොදා ගන්නවා පැතිකඩවල් විශාල සංඛ්‍යාවක් තියෙනවා. උදාහරණයක් දැන් මනුෂ්‍ය සිරුරක් වශයෙන් ගත්තොත් එහෙම මිනිසාගේ සිරුරේ තියෙන අස්ථි වෛද්‍ය පරීක්ෂණ වලට ලක් කරන්න පුළුවන්. ඒ වගේම දත්, සම් කොටස්, රෝම කූප, හිස කෙස්, කෙල, සුක්‍රාණු ආදී ශරීරයේ තියෙන ගොඩාක් දේවල් අපිට DNA සාක්ෂි, ඇඟිලි සලකුණු වැනි සාක්ෂි සඳහා මේ වේදී අධිකරණ වෛද්‍ය විද්‍යාව මගින් යොදා ගන්නු ලබනවා. අධිකරණ වෛද්‍ය විද්‍යාව කියන්නේ හුදකලා වූ විෂයන් නෙමෙයි. අධිකරණ වෛද්‍ය විද්‍යාවට ජීව විද්‍යාව, අංක ගණිතය, ගණිතය, ඒ වගේම තව නොයෙකුත් විද්‍යාවන් රාශියක්, රසායනික විද්‍යාව වැනි විද්‍යාවන් රාශියක් එකමුතුවෙන් තමයි මෙන්න මේ කියන අධිකරණ වෛද්‍ය විද්‍යාව පෝෂණය වෙලා තියෙන්නේ. එහෙයින් තමයි නිවැරදිව කරුණු විශ්ලේෂණය කළා විද්‍යාත්මකව ඔප්පු කිරීමට හැකියාව ලැබෙන්නේ. උදාහරණයක් වශයෙන් අපරාධ ස්ථානයකදී අපට ප්‍රධාන වශයෙන් ලැබෙන සාක්ෂි දෙකක් තියෙනවා. එකක් තමයි අසින්දුරු සාක්ෂි. අනිත් එක තමයි භෞතික සාක්ෂි නැත්නම් පරිවේශනීය සාක්ෂි. අසින්දුරු සාක්ෂි කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම යම්කිසි අපරාධයක් වන ස්ථානයේ අපරාධයේ සිදුවන ආකාරය සියසින්ම දැකි සාක්ෂිකරුවන් ඉන්න පුළුවන්. ඈත අතීතයේ හුඟක් නඩු විභාග නැත්නම් හුඟක් අපරාධ විමර්ශනය සඳහා යොදා ගන්න ලැබුවේ මෙන්න මේ කියන ඇසින්දුරු සාක්ෂි. භෞතික සාක්ෂි නැත්නම් පරිවේශනීය සාක්ෂි නමින් හඳුන්වනු ලබන්නේ අපරාධ ස්ථානයේ සොයා ගනු ලබන අනෙකුත් සියලුම සාක්ෂි. උදාහරණයක් වශයෙන් එතන තියෙන සියලුම ද්‍රව්‍ය දැන් වෙඩි තැබීමකින් සිදුවන ඝාතනයෙන් නම් එතන තියෙන උණ්ඩ කොපුව, එතකොට තුවක්කුව දාලා ගිහිල්ලා නම් ඒ තුවක්කුව, ඊට පස්සේ ඒකෙන් විසි වෙලා තිබෙන වෙනත් කැබලි, ඒ වගේ දේවල් ගන්න පුළුවන්. දැන් පීහිය නුමක් කරා නම් පීහිය නුමට යොදාගෙන ඇති ආයුධය. මෙන්න මේවට තමයි භෞතික සාක්ෂි කියලා කියන්නේ. හැබැයි ඒවා විතරක් නෙමෙයි භෞතික පරිවේශනීය සාක්ෂි කියන්නේ. උදාහරණයක් විදිහට එතන තියෙන බස් ටිකට් එක, ටොපි කොලය, නැත්තම් කෝච්චි යන්න ගත්ත ප්‍රවේශ පත්‍රය ආදී නොයෙකුත් සුළු සුළු ගිනි පෙට්ටි කෑල්ල, ලයිටරයක් වැනි පොඩි ද්‍රව්‍යයක් වුණා තියෙන්න පුළුවන්. මේ සියල්ලම අපි එවලේ හඳුන්වනු ලබන්නේ පොඩි දෙයක් වශයෙන් නම් නෙමෙයි. අපරාධ විමර්ශනයේදී ඒවා අපට ඉතාමත් වැදගත් වෙන සාක්ෂි. මෙන්න මේ සියල්ලටම කියන එක නම වශයෙන් අපි හඳුන්වනු ලබන්නේ භෞතික පරිවේශනීය සාක්ෂි කියලා. නැත්නම් එතන තියෙන භෞතික තියෙන භාණ්ඩවල තොරතුරු තමයි අපි අපරාධ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය විද්‍යාවෙද බාර දෙනු ලබන්නේ. ඒවා තමයි රසායනාගාර තුලදී නිසියාකාර විද්‍යාත්මක සහ විශ්ලේෂණයට ලක් කරලා අපට නියමාකාර සාක්ෂි ලබා දෙන්නේ. ඔබ මදම් මෙහෙම සිතන්න. මෙම භෞතික පරිවේශනයේ සාක්ෂි DNA, ඇඟිලි සලකුණු නැත්තම් නොයෙකුත් වෙනත් ආකාරයේ විද්‍යාත්මක සාක්ෂි නැති කාලෙක තිබ්බේ මේ ඇසින්දුරු සාක්ෂි කියන එක විතරයි. මේ ඇසින්දුරු සාක්ෂි කියන එක සමාජයේ ප්‍රශ්න කිරීම රාශියකට ලක් වුණු දෙයක්. මන්ද මිනිසාට බොරු කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට
ඝාතනය සිදු වෙන තැන නොසිටි පුද්ගලයෙකුට කියන්න පුළුවන් ඔවුත් එක තියෙන තරහවකට නැත්තම් පෙළඹවීමකට නැත්තම් මුදල් මත හෝ මාත් මේ සිද්ධිය දැක්කයි කියලා. එහෙම උණු සිද්ධි අපි ඕනෑ තරම් අහලා තියෙනවා, දැකලා තියෙනවා, පොත්පත්වල කියවලා තියෙනවා. මෙන්න මේ නිසා තමයි මේ භෞතික පරිවේශනීය සාක්ෂි පිළිබඳව දැඩි අවධානයක් අපරාධ විද්‍යාවේදී නූතනේ යොදා ගන්න ලබන්නේ. මොකද මේ අපරාධ විමර්ශනයේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ මෙන්න මේ කියන භෞතික පරිවේශනීය සාක්ෂි වල තියෙන විද්‍යාත්මක භාවය උඩයි. තවත් විදිහට අපි මේක පැහැදිලි කරගන්නවා නම් අපිට යම්කිසි අපරාධයක හමුවන යම්කිසි සාක්ෂියක් මගින් ඒ අපරාධයට සම්බන්ධ වන නියමාකාර වැරදිකරු හඳුනා ගැනීම සඳහා මේ විද්‍යාත්මක සාක්ෂි ඉතාමත් වැදගත් වෙනවා. නැත්තම් සිදුවන්නේ අහිංසක පුද්ගලයන් පවා වැරදිකරුවන් බවට පත් වෙන්න පුළුවන්. මොකද පොලිසිය හැසිරීම රටා නැත්තම් නීති සංස්කෘතිය තුල පවතින මතවාද තුල යම් හේකින් නිවැරදි කරුවන් පවා වැරදි කරුවන් වෙන්න ඇසින්දුටු සාක්ෂි මත තියෙන ඉඩකඩ වැඩි. හැබැයි භෞතික පරිවේශනීය සාක්ෂි මත එහෙම වෙන්න කොහෙත් ඉඩකඩක් නැහැ. මොකද ඒ වැදී නියමාකාරයෙන් විද්‍යාත්මක කරුණු ඔප්පු වන නිසා. අධිකරණ වෛද්‍ය විද්‍යාව තුල නොමැකෙන සටහන් ලැබූ අපරාධ විද්‍යාව වෙනස් මාවතට යොමු කර ප්‍රධාන සිද්ධි කීපයක් අපිට විමර්ශනය කර ගැනීම නැත්නම් විග්‍රහ කර ගැනීම මේ අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි වල තියෙන වැදගත්කම මනාව වටහා ගන්න පුළුවන්. ඉන් සිදුවීම් කිහිපයක් පිළිබඳවයි දැන් අපි අවධානය යොමු කරන්න සූදානම් වන්නේ. ඔබට මතක ඇති 2008 වර්ෂයේ මුළු ලංකාවම කලබලවමින් සිදු ඝාතන රැල්ලක් පිළිබඳව මේ කියවනවා සමගම ඔබට කොටකෙතන යන නම මතකයට නැගෙනවා ඇති. කොටකෙතන කහවත්ත ඕපාත ගම්මාන ආශ්‍රිතව සිදු වූ අතිවිශාල කාන්තා මිනීමරු නැත්නම් කාන්තා ඝාතන සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා. ඒ කෙලවර වුණේ 18 දෙනෙක්ගේ ජීවිත බිලිගනිමින්. මේ කාන්තාවන් සම්බන්ධයෙන් සිදු කෙරුණු අපරාධ ක්‍රියාවලිය සොයා ගැනීම සඳහා බොහෝම වේසමාංශයක් ගන්න පොලිසියට සිදු වුණා. ඒ වගේම මෙම සිදුවීම් නිසි ආකාරයෙන් විද්‍යාත්මකව ඔප්පු කර ගැනීමට හැකියාව ලැබුණේ මෙන්න මේ කියන අධිකරණ වෛද්‍ය විද්‍යාව නිසාමයි කිව්වොත් නිවැරදි. 2008 ජූලි මාසේ තමයි මෙන්න මේ කියන කොටකතන ප්‍රදේශයේ පළවෙනි කාන්තා ඝාතනය සිදුවන්නේ. මේ ඝාතනය සමගම ඝාතන මාලාවක් මේ ගම්මාශ්‍රිතව සිදු වෙනවා. සොහොයුරන් දෙදෙනෙක්ව මරා දැමීමට ලක් වෙනවා. සොහොයුරියන් දෙදෙනෙක්ව ඒ වගේම අම්මා දූ දෙදෙනෙක්ව මරා දැමීමක් සිදු වෙනවා. මේ ඝාතන රැල්ල දිගටම ක්‍රියාත්මක වීගෙන එනවා. මෙන්න මේ එන අතරතුරේදී මේ ඝාතන සිද්ධියට අදාළව නොයෙකුත් ඝාතනයන් වලට අදාළව නොයෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගන්න ලබනවා. ඒ වගේම ප්‍රශ්න කිරීම සිදු කරන ලබනවා. හැබැයි නිවැරදි අපරාධකරුවන් සොයා ගැනීමට ඊතරම්ම ලේසි වෙන්නේ නැහැ. මෙන්න මේ අවස්ථාවේ තමයි මෙන්න මේ අපරාධ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය විද්‍යාව යොදා ගන්න ලබන්නේ. ඒ එක ඝාතනයකට සම්බන්ධව එම ඝාතන ස්ථානයේ කොස්කොලයකට ගැසූ බුලත් කෙළ පහරක් හමු වෙනවා. මෙන්න මේ ඔස්සේ සාක්ෂි එකතු කරගෙන යද්දී මේ ඝාතනයට සම්බන්ධ විවිධ අත්අඩංගුවට ගන්න තිබ්බ පිරිස් එක්ක බලනකොට ඒ පිරිස් වල සම්බන්ධයක් නෑ කියන සාක්ෂියට එළඹෙන්න වෙනවා. මොකද මේ DNA පරීක්ෂා කිරීමෙන් අනතුරුයි. ඊට පසුව ප්‍රශ්න කිරීම සහ අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කිරීම මගින් තවදුරටත් මෙම පරීක්ෂණය කෙරීගෙන යනවා. හැබැයි අවසානයේදී මෙම ඝාතන රැල්ලේ ඝාතන 6කට අදාළව තනි DNA සාක්ෂියක් හම්බ වෙනවා. මෙන්න මේ තනි DNA සාක්ෂිය සමුවීම සමගම මේ
මහමොලකරුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම ඝාතන සිද්ධියේදී තිබූ තවත් සුවිශේෂීතාවයක් තමයි පොලිසිය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය. ඒවා යම්කිසි ප්‍රශ්න කිරීමකට ලක් වුණා. මන්ද පොලිසියෙන් විවිධ ඝාතන සඳහා විවිධ ඒ ආශ්‍රිත ගෙවල් වල මිනිස්සු අත්අඩංගුවට ගත්ත මිසක් මේ පරීක්ෂණ හරියට කරේ නැහැ කියලා මහ ජනතාවගෙන් පීඩනයක් එල්ල වෙනුණා. ඒ වගේම ඝාතන 18ක් මෙම ප්‍රදේශයේ වටා සිදුවීමම ලංකාව කලබන සිද්ධියක් බවට ඒ වන විට මේක පත් වෙලා ඉවරයි. එතකොට නොයෙකුත් බලපෑමුත් පොලිසියට එල්ල වුණා මේ ඝාතන රැල්ල විසඳා ගන්න. හැබැයි අවසානයේ මෙම ඝාතන රැල්ලේ නියම මහ මොලකරුවන් කොටු කර ගැනීමට හැකියාව ලැබුණේ මෙන්න මේ කියන අධිකරණ වෛද්‍ය විද්‍යාවට පින් සිදු වෙන්නයි. මෙහි තියෙන වැදගත්කම වන්නේ අපරාධකරුවන් ඇල්ලීම හා සමානව මේ සඳහා අත්අඩංගුවට ගනු ලැබූ, මේ සඳහා ප්‍රශ්න කිරීම වලට ලක්ව තිබූ, මේ සඳහා සිරගතව තිබූ පුද්ගලයින්ට සාධාරණ ඔප්පු කිරීමට හැකියාවයි. මේ අධිකරණ වෛද්‍ය විද්‍යාවේ තියෙන සාක්ෂි මගින් සිදු කරනු ලබන්නේ නියම අපරාධකරුවා හඳුනා ගැනීම වන අතරම ඒ අපරාධයට කොහෙත්ම අදාළ නැති පුද්ගලයන් සිටිනම් ඒ පුද්ගලයන්ට නිදහස ලබා දීමයි. අන්න ඒක නිසා මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව ඉතාමත් ප්‍රබල විෂය ධාරාවක් වෙනවා අපරාධ විමර්ශනයකදී නැත්නම් අපරාධ පරීක්ෂණයකදී. ඊළඟට අපි සාකච්ඡා කිරීම සූදානම් වෙන්නේ ලංකාව කලබවපු තවත් සිදුවීමක් ගැන. ඒ අන් කිසිවක් නෙවෙයි රොයල් පාක් ඝාතන සිද්ධිය. මෙන්න මේ රොයල් පාක් ඝාතන සිද්ධිය සම්පූර්ණයෙන්ම හරි අමුතු විදියට ගලාගෙන ගිය අපරාධ සිදුවීමක්. මොකද මේ ප්‍රධාන චූදිතයා සහ ඒ ඝාතනයට ලක් වූ තැනැත්තියගේ සහෝදරිය සමග මෙන්න මේ ප්‍රධාන චූදිතයාට සම්බන්ධයකුත් තිබ්බා. මෙන්න මේක නිසා මෙන්න මේ නොයෙකුත් කරුණු නිසා මෙම ඝාතකයා සොයා ගැනීම ඉතාම අපහසු කරුණක් වුණා. ඒ වගේම එම ඝාතන ස්ථානයේ පරීක්ෂා කිරීමේදී පළමු වටවලදී කිසිදු සාක්ෂියක් හොයා ගැනීමට පොලිසියට සොකෝ කණ්ඩායම වලට හැකියාව ලැබුණේ නැහැ. හැබැයි යලිත් පරීක්ෂා කිරීමේදී එම ඝාතනයේ සිදු වූ අයයි විශ්වාස කෙරුව ස්ථානයේ අත්වැටක යට තිබී පොඩි ලේ බිඳුවක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. මෙන්න මේ ඔස්සේ නිවැරදි ආකාරයෙන් විද්‍යාත්මකව අධිකරණ වෛද්‍ය විද්‍යාව යොදා ගැනීම ඉන්පසු සිදු කරනු ලැබුවා. ඉන් තමයි මෙම ඝාතනයේ වරදකරුවාව හරියාකාරයෙන්ම හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ මෙන්න මේ කියන DNA පරීක්ෂාව සිදු කිරීමෙන් අනතුරුවයි. එය ඉතිහාසයේ DNA සාක්ෂි යොදාගෙන විසඳුම් ලැබූ ප්‍රබලතම නඩුවක් වුණා. මන්ද මෙම ඝාතන සිදුවීම ලංකාවේ දැඩි කතාබහට ලක්වීමට හේතුවක් වුණා. මේ නගරාසන්න ප්‍රදේශයක සිදු වූ ඝාතනයක් වුණ නිසාම මෙම අධිකරණ වෛද්‍ය විද්‍යාව තුළදී මෙවැනි ආකාරයේ පරිවේෂණ සාක්ෂි යොදාගෙන විසඳනු ලැබූ නඩු සංඛ්‍යාව ඉතා විශාලයි. ඒ වගේම විසඳෙන්න අධිකරණවල තියෙන නඩුත් ඉතා විශාල සංඛ්‍යාවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් විද්‍යාදැරියගේ ඝාතනය, එතකොට සනත් අබේපිටියේ ඝාතනය, අපි මීට කලින් කතා කරපු රොයල් පාක් සිද්ධිය, ඒ වගේම හෝකන්දර සය පුද්ගල ඝාතනය, මේ වගේ සියලුම ඝාතන සිද්ධි විසඳන්න ප්‍රධානතම සාක්ෂි සපයා දුන්නේ මෙන්න මේ කියන අධිකරණ වෛද්‍ය විද්‍යාව. කියන්නේ මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව තුලින් පුළුවන් නිවැරදි ආකාරයෙන්ම මෙන්න මේ දේ උනේ කොහොමද? එතකොට වෙන්නේ මොකද්ද? එහෙම කියලා හරියටම පිළිතුරු සොයාගන්න. දැන් අපි පොඩ්ඩක් උපකල්පන දෙක තුනක් අරගෙන බලමු. ඔබට කුතුහලයක් නැගෙනවා නම් මේක හොයන්න කොහොම වුණොත්ද මේක හොයන්න කොහොමද කියලා. අපි කියමු බාල්කයක් තියෙනවා. බාල්කේ ලණුවක් දාලා එල්ලිලා ඉන්නෝ කෙනෙක්. එතන බඩු බාහිරාදිය වටේ පිට තියෙන ඒවත් කිසි අවුල් වෙලා මුකුත් වෙලා නැහැ. එතන වෙන කිසිම සාක්ෂියකුත් නැති වෙන්න පුළුවන් හොයාගන්න. ඒ කියන්නේ ඉතින් රන් සරුවලක් දෙනවා මොනා හරි වෙලා. හැබැයි මොහු ගැන විස්තර සොයාගෙන යද්දී දැන් මේ මරණ පරීක්ෂණ කරද්දී මේ මරණ පරීක්ෂණයට කලින් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්
මෙයාට එල්ලෙන තරම් පවුලයි කියන්න පුළුවන්. මෙයාට එල්ලෙන තරම් ප්‍රශ්න තිබ්බේ නැහැ. මෙයාට ගැටලු තිබ්බේ නැහැ. මේ මරණය ගැන අපිට සැකයි. උන්නේ මරණය ගැන සැකයි කියලා ඥාති පාර්ශවයෙන් එන තැනදීම සම විටම පශ්චාත් මරණ පරීක්ෂණයට යන්න අවස්ථාවක් උදා කර ගන්නවා. එතකොට කරන්නේ පශ්චාත් පරීක්ෂණයක් මගින් ශරීරයේ විච්ඡේදනය කළා බලනවා ඇත්තට මොනවද වෙලා තියෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට දැන් එහෙම එල්ලලා තියෙන බොඩිස් එකක් තියෙනවද? මුලින්ම කරන්නේ පොලිසිය සොකෝ කණ්ඩායම විසින් ඒවා ඡායාරූපගත ගන්න ඕන නිසි ආකාරයෙන්. ඒවා ඡායාරූපගත කරගෙන ඉන්පසුව තමයි මහේස්ත්‍රාතුත් ඒක පරීක්ෂණය කරලා ගියාට පස්සේ තමයි ඔන්න බොඩිය දැන් ලනුව කපලා පල්ලෙහාට අරගන්නේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහලට රැගෙන යනවා. ඔන්න අධිකරණ වෛද්‍යවරයා දැන් සිරුර තියලා සිරුර විච්ඡේදනය කරන්න ගන්නවා. ඒ කියන්නේ කපන්න ගන්නවා. ඔන්න කපලා බලන්න ගන්නවා ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා. දැන් ගෙල වැලලා දැමීමේදී සිදුවන්නේ මෙන්න මේ බෙල්ල සිර කිරීමක්. මෙන්න මේ බෙල්ල සිර කිරීම. මෙන්න මේ බෙල්ල සිර කිරීමෙන් තමයි මේ මරණය වෙන්න ඕනේ එහෙනම්. එතකොට අධිකරණ වෛද්‍ය විද්‍යාව මුලින්ම බාහිර පරීක්ෂාව කරනවා. ඒ කියන්නේ අභ්‍යන්තර සීරීන් තුවාල සම මතු පිට යම් කිසි තුවාල තියෙනවද? එතකොට මේ අභ්‍යන්තරයේ මොනවාද තියෙන තුවාල සිරුර ඇතුලේ හොඳට පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ පරීක්ෂා කරලා බලලා එතනින් තියෙන ඒවා සටහන් කරගන්නවා. එතනින් හම්බෙන ඒවා දැන් සීරීන් තුවාලයක් තිබ්බොත් ඒක සටහන් කරගන්නවා. ඒ වගේ ඒවත් ලේඛනගත කරගන්නවා. ඊට පස්සේ තමයි මේ ශරීරය විච්ඡේදනය කරන්න යන්නේ නැත්තම් බොඩිය කපන්න යන්නේ දැන් මේ සියදිවි නසා ගැනීමක්ද මිනිමරුමක්ද කියලා හොයන්න යන්නේ. දැන් මෙන්න මේ බෙල්ල ආශ්‍රිතව තමයි මෙන්න මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේකට කියනවා කන්ටිකා අස්තිය කියලා. ඒ කියන්නේ හයිහොයිඩ් බෝන් කියලා මෙතන තියෙනවා ඇටයක්. ඒක මෙහෙම කෑලි දෙකකින් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔය වෛද්‍ය විද්‍යාවේ නියමයක් තියෙනවා මෙන්න මේ බෝන් එක ඉතාමත් සවිශක්තිමත් බෝන් එකක් කියලා. මේ ඇටේ ඉතාමත් සවිශක්තිමත් කියලා. සාමාන්‍යයෙන් කියනවා මේ ඒ කියන්නේ දැඩි ප්‍රවේගකාරී පහරකින් වක්වත් කැඩෙන්නේ නැති මට්ටමට හයි එකක් කියලා. එක්ක මේ බෝන් එක කඩනෝ නම් බෙල්ල කල්ල යන්නම පහරක් එල්ල කරන්න ඕනි. නැත්තම් මේ බෝන් එක එහෙම පහර දීමකින් කැඩෙන්නේ නැහැ කියලා. හැබැයි සියදිවි නසා ගැනීමකදී තමන්ම තමන්ගේ සියදිවි නසා ගැනීම සිදු කරනවා නම් මෙන්න මේ දැන් බෙල්ල එල්ලිලා පහලට එනකොත් එක්කම මෙන්න මේ එන වේගය දැන් යටින් අයින් වෙනවනේ. දැන් බෙල්ල වල දාගෙන යට කිසිම ආධාරකයක් නැහැ. ඒ අයින් වෙනවත් එක්කම මෙන්න මේ වැටෙන වේගයට මෙන්න මේ බෝන් එක අනිවාර්යෙන් එක පැත්තකින් කැඩනවා කියලා. ඒක වෛද්‍ය නියමයක්. එහෙම දේවල් තියෙනවා වෛද්‍ය විද්‍යාවේ. වෛද්‍ය විද්‍යාව නියමයන් තියෙනවානේ. එතකොට මුලින්ම පරීක්ෂා කරන්නේ ඒකයි. බැරි වෙලාවකත් මෙන්න මේ දැන් අරන් ගිහලා විච්ඡේදනය කරපු ශරීරේ මෙන්න මේ බෝන් එක කැඩිලා නැත්තම් පළවෙනි සැකය එල්ල වෙනවා මේක මිනිමරුමක් වශයෙන්. ඒ පළවෙනි එක සාධකයක් පමණයි. ඊට පස්සේ තමයි ශරීරයේ අනිත් තැන් පරීක්ෂා කරලා බලන්නේ. දැන් මේකට මොකද්ද වෙලා තියෙන්නේ? මෙතනට තැලීම් පාරවල් තියෙනවද? හැබැයි මේ බෝන් එක කැල්ල තිබ්බොත් එහෙම සටහන් කරගන්නවා මැනවි. මේක අනිවාර්යෙන් මෙයා සියදිවි නසාගෙන තමයි කියලා. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම ගන්න සාක්ෂියක් වෙන්නේ. ඊට පසුව තව ගොඩාක් පරිවේශනයේ සාක්ෂි වලට යන වාදිකරණ වෛද්‍ය විද්‍යාවේ. අන්න ඒ ප්‍රධානම සාක්ෂි හොයාගන්න මෙන්න මෙතනින් තමයි. ඒක නියමයක් විදිහට සඳහන් වෙලා තියෙනවා වෛද්‍ය විද්‍යාවේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම දැන් අර ඡායාරූප වල තියෙනවා මෙන්න මේ ගෙල වැලලා ගැනීමේදී සිදු මේ දාන ගැටේ මේ දාන ගැටේ හැරෙන පැති අනුව ඒක වෛද්‍ය අධිකරණ වෛද්‍ය විද්‍යා වෛද්‍යවරුන් මනාව දන්න දෙයක්. එimhe ගැටවල ස්වභාවය මේක මරලා එල්ලනෝ නම් කොහොමද එල්ලන්නේ? එල්ලලා මරනෝ නම් එල්ලිලාම මැරලා තියෙනෝ නම් කොහොමද වෙන්නේ කියන එක ඒක සවිස්තරාත්මක වෙනවා. අන්න ඒ ආකාරයෙන් තමයි විසඳ ගන්න පුළුවන් වෙන්නේ. මේක මරණින් පසු එල්ලලා තියෙනවද නැත්නම් මෙයා එල්ලිලාම තමයි මැරලා තියෙන්නේ කියලා නිසි ආකාරව විසඳ ගන්න පුළුවන්. මෙන්න මේක හාස්කමන්නේ මේක අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු මත පදනම් වෙලා කරන පරීක්ෂණයක් තමයි. ඉන්පසුව අපි ගත්තොත් එහෙම තව වෙඩි තැබීමක් ගන්නකො. දැන් වෙඩි තැබීමක් අපරාධ ස්ථානයක වෙඩි තැබීමක් සිදු වෙලා තිබෙනවා නම් මේ අධිකරණ වෛද්‍ය විද්‍යාවේ පර්යේෂණ මගින් හොයාගන්න පුළුවන්. දැන් සාක්ෂි තියෙන. දැන් ඝාතනය වෙලා තියෙන පුද්ගලයා දැන් ශරීරගත වුණු බුලට් එක පමණයි තියෙන්නේ.
ශරීරගත වුණු වෙඩි උණ්ඩ කැබැල්ල විතරයි තියෙන්නේ. මෙන්න මේ වෙඩි උණ්ඩ කැබැල්ලෙන් කියන්න පුළුවන් දේවල් තියෙනවා. පර්යේෂණ වලින් අනතුරුව මෙන්න මේ වගේ දේවල්. වෙඩි තියලා තියෙන දිශාව, වෙඩි තියලා තියෙන දුර, එතකොට වෙඩි තියන්න භාවිතා කරලා තියෙන අවිය, ඒ වගේම මේ වැඩිදුර සියුම්ම පරීක්ෂා කරද්දී වෙඩි තියලා තියෙන කෙනා වෙඩි තියලා තියෙන්නේ වම් අතින්ද දකුණු අතින්ද යන්නේ. එතකොට ළඟ ඉඳලාද වෙඩි තියලා තියෙන්නේ, දුරේ ඉඳලාද වෙඩි තියලා තියෙන්නේ. මෙන්න මේ වගේ කරුණු රාශියක් හොයාගන්න පුළුවන්. මෙන්න මේ කරුණු පදනම් කරගෙන සොයාගෙන යනකොට තමයි අපරාධකරුවන් හොයාගැනීමට හැකියාව ලැබෙන්නේ. හැබැයි මේ කරුණු හොයා දෙන්නේ මෙන්න මේ විද්‍යාත්මක පර්යේෂණීය සාක්ෂි මගින් පමණයි. නැතුව මේවා උපකල්පන විදිහට ගන්න බෑ. මේක උණ්ඩේ වැදිලා තියෙන තැන පරීක්ෂා කරලා බලලා උණ්ඩේ එළියට අරගෙන ඒක මොන වගේ වෙපන් එකක් ආපු එකක්ද, ඒක මොන රටේ නිෂ්පාදිත වෙපන් එකක්ද, මෙන්න මේ සියලුම කරුණු ඉතා මැනවින් හොයාගන්න පුළුවන් මෙන්න මේ අධිකරණ වෛද්‍ය විද්‍යාවට. අන්න ඒකයි මෙන්න මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව මේ අපරාධ විමර්ශනයේදී ඉතාමත් වැදගත් වෙන්නේ. ලෝක ප්‍රසිද්ධ සිද්ධියක් තියෙනවා. මම ඒ සිද්ධිය ගැන ඔබට බොහොම සරලව කියන්නම්. මේ අධිකරණ විද්‍යාවේ තියෙන පුළුල්තාවය ඔබට මැනවින් ඔප්පු කරන්න. ඇමරිකාවේ සත්‍ය සිදුවීම, මේ ඇමරිකාවේ සිදුවන ළමයි දෙන්නෙක් ඉන්නවා. පිරිමි ළමයි සහ ගෑනු ළමයි වයස අවුරුදු 12 14 වගේ වයස්වල ළමයි දෙන්නෙක්. කොහොම හරි මේ දෙන්න එකටමයි ඉස්කෝලේ යන්නේ. දවසක් ඉස්කෝලේ ඇරලා එනකොට මේ ගෑනු ළමයා අතුරුදහන් වෙනවා. මේ ගෑනු ළමයා අතුරුදහන් වුණාම මේ ගෑනු ළමයා ඉස්කෝලෙන් එන්නේ මේ පිරිමි ළමයාත් එක්ක. හැබැයි ගෑනු ළමයා අතුරුදහන් වෙනවා මගදී. අතුරුදහන් වෙලා මේ ගෑනු ළමගේ සුරුර ඊට පස්සේ හම් වෙනවා. සමූහ දූෂණයකට ලක් කරලා මරා දමලා. ඊට පස්සේ දැන් සාක්ෂි එකතු කරා යනවා. ඇසින් දුටු සාක්ෂි වලින් කියනවා මෙන්න මේ පිරිමි ළමයා තමයි, මෙන්න මෙයා තමයි, මෙයා එක්ක තමයි ගියේ කියලා. ඊට පස්සේ ළමයා ප්‍රශ්න කිරීම වලට ලක් කරනවා. ඒ ළමයා ප්‍රශ්න නිරාද බාල වයස්කාර ළමයි ගොඩ වයස කාණ්ඩයට අහු වෙන්නේ. මේ ළමයාට ඔප්පු කරගන්න බැරි වෙනවා මේ ළමයා මේ මැරුවේ කියලා. මොකද ඇසින් දුටු සාක්ෂි සියල්ලම තියෙන්නේ. අවසානයේදී ගනුදෙනු කරලා තියෙන්නේ මේ ගෑනු ළමයා මේ පිරිමි ළමයාත් එක්ක තමයි. හැබැයි කොහොම හරි මේක විසඳ ගන්න බැරුව මේ ළමයා සිරගත කරනවා. සිරගත කළා අවුරුදු ගානකට පස්සේ තමයි මේ ළමයා හිරෙන් නිදහස් වෙන්නේ. හැබැයි මොහු හිරන් නිදහස් වෙලා ඇවිල්ලා මොහු නෙමේ මේව අපරාධය කරේ කියලා ඔප්පු කරන්න සෑහෙන්න වෑයමක් ගන්නවා. මොහු මේ පිළිබඳව හොයා බලනවා, මේ පිළිබඳව විස්තර කරනවා. කොහොම හරි අවසානයේ කෙටියෙන් කියනවා නම් මේ අවසානයේ හොයාගන්නවා මේ මිනිමැරුම කරේ සැබෑවටම කවුද කියන එක. හැබැයි ඒ මිනිමැරුම හොයාගන්නේ පණුවුන්ගේ. මෙන්න මේ පණු විශේෂයෙන් තමයි මෙන්න මේ අපරාධය හොයාගන්න අවසානයේදී හැකියාව ලැබෙන්නේ. ඒක හරිය රසවත් සිදුවීම් මාලාවක් තුල යන්නේ. හැබැයි මෙහිදී තිබෙන භයානකත්වය තමයි මේ දරුවා නොකරපු වරදකට වසර 30ක් සිරදඬුවම් විඳලා තමයි එන්නේ. එතකොට මොහු එළියට එනකොට මැදි වයස් පුද්ගලයෙක්. මොහුට සමාජයේ නැති වෙන්න තියෙන සියල්ලම නැති වී අමාරයි. මේ මං කියන්නේ මේ කියන කතාව 1950 ගණන් වල ඇමරිකාවේ සිදුවුණු සිදුවීමක්. දැන් මෑත කාලේ එවැනි සිදුවීමක් සිදු වෙන්නට ඊට ප්‍රස්තාව කොහෙත්ම නැත්තේ මෙන්න මේ කියන අධිකරණ වෛද්‍ය විද්‍යාව නිසා. එතකොට මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පටක වේදේ කියලා තියෙන්නේ මෙන්න මේ පණුව ආශ්‍රයෙන් කරන විද්‍යාත්මක සොයා ගැනීම ගැන තමයි. ඉතින් මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව ඔබට දැන් තේරෙනවා ඇති මේ අපරාධ විමර්ශනය සඳහා කොතරම් බාරදූර කාර්යයක් ඉටු කරනවද කියලා. මෙන්න මේ නිසා තමයි අධිකරණ වෛද්‍ය විද්‍යාව අද වනතුරු බොරුවක් කීවා කියලා ඔප්පු කරන්න බැරි වෙලා තියෙන්නේ. මොකද පරිවේෂණ ශාස්ත්‍රය ගැන නිසියාකාර විද්‍යාත්මක පරීක්ෂණ වලට ලක් කර එමතුරුතු විශ්ලේෂණය කරලා තමයි උසාවියට ලබා දෙන්නේ. ඉතින් එමගින් නියම අපරාධකරුවන් හඳුනා ගැනීමට සහ නිවැරදි කරුවන් නිර්දෝෂීභාවයට ලක් කිරීමට හැකියාව ලැබෙනවා. ඉතින් මං හිතනවා සාමාන්‍ය පුරවැසියෙක් විදිහට දැන් ඔබ තුල යම්කිසි අදහසක් ඇති අපරාධ විද්‍යාවේදී, අපරාධ පරීක්ෂණයේදී, අපරාධ විමර්ශනයේදී අධිකරණ වෛද්‍ය විද්‍යාව කොහොමද, මොකටද, මොන කරුණු මතද පාදක කරගෙන යොදා ගන්න ලබන්නේ කියලා. ඉතින් මෙම විෂය ගැන
ඔබ තවදුරටත් ඉගෙන ගැනීමට ආස නම් ඔබට තවදුරටත් හැදෑරීමට අවශ්‍ය නම් ඕනෑතරම් අවස්ථා ඔබට තියෙනවා. ලංකාවේ ප්‍රමුඛම විශ්වවිද්‍යාලවල මේ සඳහා පාඨමාලා තියෙනවා, ඩිප්ලෝමා පාඨමාලා. ඒ වගේම පොත් රාශියක් මේ සම්බන්ධයෙන් ලියවලා තියෙනවා. උදාහරණයක් විදිහට නිරියල්ල මහත්මයා විසින් රචනා කරලා තියෙන නිහඬ සාක්ෂි කෘති. ඒ වගේ මේ අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක කරුණු පිළිබඳව සැකවින් ඉතා නිවැරදි තොරතුරු සටහන් කරලා තියෙනවා. අපිත් ගොඩාක් දුරට මේවා අධ්‍යයනයන් වලින් ලබා ගන්න තොරතුරු අමතරව මෙන්න මේ වගේ වැදගත් කෘතිමගිනුත් අපි තොරතුරු ලබා ගන්න ලබනවා. ඉතින් ඔබටත් වැඩිදුර මේ පිළිබඳව දැනගැනීමට අවශ්‍ය නම් අපට කමෙන්ට් කරන්න පුළුවන්. අපේ පේජ් එකට කමෙන්ට් කරලා අපෙන් අහන්න පුළුවන්. අපි වැඩි විස්තර ඔබ වෙනුවෙන් ලබා දීමට ඕනෑ වෙලාවක සූදානම් සිටිනවා කියන බව දන්වමින් අදට අපි ඔබෙන් සමුගන්නවා ඉදිරියේ අපරාධ විද්‍යාව සහ අපරාධ සම්බන්ධයෙන් හරවත් වැඩසටහනක් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තු වෙමි. ස්තුතියි.